ගන්න ඉන්න ගොඩක් අය කොළ බවට නම් කළුතුරාවට නම් ගොඩක් ආසයි බොල්ගොඩ ගඟ ආශ්‍රතර සින හොටෙල්ල කරි විලාහකරි ලස්සන රොකේෂන් එක වැඩින්නෙක් ගන්න එතින්න අපි අද ආවේ එහෙම තනක්පාගෙන මොරටු ප්‍රදේශයට මේ බොල්ගොඩ ගඟ ආශ්‍රිතව තියෙන ලස්සන හොටෙල්ලකට අපි අද ඇවිල්ල එන්නේ හොටෙල් රන්දියකට ඒගලන්ගේ තියෙන ස්පේෂල් වෙඩින් පැකට්ස් තියනන නිය මුණවාද සහ ඒගලන්ගේ සෝල් කොහොමද කියලා ඔගලන්ට පෙන්න්න ෆුල් වැඩින්ටුව එකක් බලන්න ෆුල් හෝටුව එකක් බලන්න ඔන්න දිගට අපිත් රැඳලන්න වීඩියෝට කලින් ඔගොල් තම අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපිව සබස්ක්‍රයිබ් කරන්න ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරන්න දැන් ඉන්නේ හොටෙල් රන්දිගේ ඔපරේෂන් මැනේජර් මිස් රන්දිලු අයිබෝන් මිස් රන්දිලු අපි ආවේ අපේ ප්‍රේක්ෂකයෝ වෙනුවෙන් මොනවද හොටෙල් රන්දියකින් අලුතින් වෙඩින්නක් ගන්න කපල් එකට ලැබෙන්නේ කියලා කතා බහ කරන්න. අපි මුලින්ම කතා කරමු කොහොමද හොටෙල් රන්දියකට එන්නේ කියලා. රන්දිය හොටෙල් එක ඇත්තටම තියෙන්නේ මොකටේ අපි මොන්ටපත් වෙනවා කියලා 142 බස් රූට් එකේ ආවලා කොල්ල වැඩබාරේ රන්දිය හොටෙල් එක ඊට පස්සේ පාන්දර පැත්තෙන් දැන් යනකොට ඒත් තුනයි 142 බස් රූට් එකේ යනකොට හරියට මැද වගේ කොල්ල වැඩ තමයි අපි රන්දිය හොටෙල් එක ලපේට තියලා තියෙන්නේ. එතකොට විශේෂයෙන් කියන්නේ බොල්ගොඩ ගඟ මායිම් තමයි අපේ රන්දිය හොටෙල් එකට හිටලා තියෙන්නේ. ලස්සන ස්වභාවික පරිසරයක් එක්ක ලොකු ගස්වල ඒ ෆීලිං එකක් එක තමයි රන්දිය හොටෙල් එකට එන ඔබට ඔබේ මංගල දිනවලදී ඔබේ ලොකේෂන් එක සූදානම් වෙන්න. ඒ කියන්නේ නේචර් ආදරය කරන ඒ වගේ කපල් එක ගොඩාක් තියෙන නේචර් ආදරය කරන එතකොට තමන්ගේ මංගල දිනය ස්වභාව සෞන්දර්යයත් එක්ක මුසු කරමින් ලස්සන ඡායාරූප ගන්න පුළුවන්. ඒ වගේ කන්සෙප්ට් එකකට යන කෙනෙක්ට ඒ වගේ වයිබ් එකක් තියෙන කෙනෙක්ට රන්දිය හොටෙල් එක තමයි සුදුසුම ගන්න. එතකොට වෙඩින් එකක් ගන්න ඉන්න කපල් එකකට ගන්න පුළුවන් සර්විසස් මොනවද? අපි හොටෙල් එකක විදිහට ඇත්තටම හැම දෙයක්ම ගොඩක් විට මේ වෙනකොට සපුරලා තියෙනවා. විශේෂයෙන් ගත්තොත් ආරම්භයේම අපේ ටේක් අවේ එක තියෙනවා. ඉන් ඇතුළට ආවම අපේ දැනට අපේ රිසෙප්ෂන් හෝල්ස් තුනක් ඔපරේට් වෙනවා. තව අලුත් පහසුකම් සහිතව අලුත්ම හෝල් එකක් එන්න තියෙනවා. ඒක වැඩ කටයුතු වෙන ගමන් තියෙන්නේ. ඒකේ විස්තර අපි ඉස්සරහට අපි රශ්මිතත් එක්කම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන් ඇතුළට ගියාම වෙඩින් ෆන්ක්ෂන් එකකට අවශ්‍ය කරන හැම සේවාවක්ම අපි හොටෙල් රන්දියකින් සපයනවා. ඒ වගේම රූම්ස් පූල් එක අනිත් රූම් එකේ ඉඳන් සාමාන්‍ය ලියවුටින් වලට එන කපල් පැකේජස් ඒ හැම දෙයක්ම තියෙනවා. අපේ අලාකාට රෙස්ටොරන්ට් එකකට ගියොත් එහෙම ඔබට ඕනෑම වෙලාවක අපේ රන්දිය හොටෙල් එකේ රෙස්ටොරන්ට් එක ඕපන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ මේ ස්වභාවික පරිසරයත් එක්කම තමයි අපේ රෙස්ටොරන්ට් එකත් අපි නිර්මාණය කරලා තියෙන්නේ. ස්වභාවික උලකට පහස විදින ගමන්ම කෑම වේලකට පහස විදින රන්දිය හොටෙල් එකට එන්න කියලා ආරාධනා කරනවා. එතකොට මේ හොටෙල් එකේ ධාරිතාවය කොහොමද? පැක්ස් කීයක් සාමාන්‍යයෙන් මේ හෝල් තුනක් තියෙනවා කිව්වා. ඒ හෝල් තුනට කොහොමද දාන්නේ? අපේ රන්විනි ගාඩන් හෝල් එක සාමාන්‍ය පැක්ස් 250ක් වගේ ප්‍රමාණයක් දාන්න පුළුවන්. එතනදී අපි ගාඩන් ඇක්සස් එකත් එක්ක තමයි හෝල් එක දෙන්නේ. ඊට පස්සේ අපේ රන්ෂා ගෝල් රූම් එකට ගියොත් එහෙම ඒකේ අපිට පැක්ස් කවුන්ට් එක සාමාන්‍යයෙන් 170ක් 190 200ට අඩු ප්‍රමාණයක් ඒකේ අපේ සීටින් දෙන්න පුළුවන්. තව අපේ රන්තර හෝල් එකට ගියොත් එහෙම එතනදී පැක්ස් 100ට අඩු ප්‍රමාණයක් සීටින් දෙන්න පුළුවන්. ඒ වගේම කියනවා විශේෂයෙන්ම පැක්ස් 30 40 යන පුංචි ෆන්ක්ෂන්ස් තියෙනවා පොඩි එන්ගේජ්මන්ට්ස් වගේ ඒ වගේ වලට අපිට ශාලා පහසුකම් ලබා දෙන්න රන්දිය හෝටලයට පුළුවන්කම් තියෙනවා. outdoor පැක්ස් 200ක් 250ක් විතර වගේ එළිය සීටින් දාලා කරන්න පුළුවන්. විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන මේ දවස්වල පොඩ්ඩක් ට්‍රෙන්ඩ් එකක් තියෙනනේ outdoor weddings වලට යන outdoor කෝරුව. එතකොට ඒ පහසුකම් ලබා දෙන්න රන්දියේකේ මේ තියෙන ස්වභාවික සෞන්දර්යයත් එක්ක මුසු වෙලා ලස්සන ලොකේෂන්ස් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරගන්න පුළුවන්කම තියෙනවා. රන්දියේකේ අපේ ගාඩන් එකේ ෆොටෝ ෂූට් එකකට සිලෙක්ට් කරගත්තොත්. ඒ වගේම අපි අලුතෙන් එකතු කරලා තියෙනවා අපේ බෝට් එක. බෝට් එක යූස් කරලා ඔයගලන්ට ඔයගලන්ගේ මංගල දිනේදී හෝ ප්‍රී ෂූට් එකේදී හෝ බෝට් රයිඩ් එකක් යන ගමන් ඔයාලගේ ෆොටෝ ෂූට් එක කරගන්නත් අපි අවස්ථාව සලසලා දෙනවා. අපි දැන් කතා කරන්නේ වැදගත්ම දේ මේකේ ප්ලේට් වල රේන්ජ් එක කොහොමද යන්නේ? ඒක ගැන කතා කරනකොට අපිට සාමාන්‍ය නෝමල්
අපේ videos පටන් ගන්නවා 2750 ඉඳලා. ඒක සාමාන්‍ය varieties 16ක් 17ක් විතර වගේ යන menu එකකින් තමයි start වෙන්නේ. 2750 ඉඳලා 4350 වෙනකම්. 2750 ඉඳලා මේ වගේ location එකකුත් එක්ක. අනිවාර්යයෙන්ම මේ 4350 වෙනකම් අපිට menu rates වලට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ මිනිමම් ක්‍රවුඩ් එකක් තියනවාද? මිනිමම් ක්‍රවුඩ් එකක් කියන්නේ අපි සාමාන්‍යයෙන් පැක්ස් 40කට වඩා වැඩි නම් බුෆේ එකක් දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඒකට අවුට්ඩෝර් ෆන්ක්ෂන් ගැන කතා කරනවා. අවුට්ඩෝර් ෆන්ක්ෂන් ගැන කතා කරොත් එහෙම මේ ඕනෑම මෙනු එකකින් එයාට අවුට්ඩෝර් ෆන්ක්ෂන් එකක් ප්‍රිපෙයාර් වෙන්න පුළුවන්. ඒක ඩේ වෙන්න පුළුවන්, නයිට් වෙන්න පුළුවන්. හැබැයි මම ගොඩාක් රෙකමන්ඩ් කරනවා රන්දියකට එනවා නම් අපි නයිට් අවුට්ඩෝර් ෆන්ක්ෂන් එකකට යනවා නම් මේ තියෙන ස්වභාව සෞන්දර්යයත් එක්ක ඒක හරිය ලස්සන අත්දැකීමක්. මම ඒ වගේ වෙඩින්ග්ස් කරලා තියෙනවා. අපි රන්දියේගේ ඒ එක්ස්පීරියන්ස් එක ගෙස්ට්ට දීලා තියෙනවා. ඉතින් අවුට්ඩෝර් ෆන්ක්ෂන් එකට යද්දී උනත් අපිට පැක්ස් කවුන්ට් එකේ ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඒ නෝමල් විදිහටම පැක්ස් කවුන්ට් එක 40 ඉඳලා ඔයාලගේ අවුට්ඩෝර් ෆන්ක්ෂන් එකක් අපිට එක රේස් කරගන්න පුළුවන්. එතකොට ඇක්ෂන් ස්ටේෂන් වගේ දේවල් අවైలබල් තියෙනවද? අනිවාර්යෙන්ම ඕනෑම වෙලාවක ගෙස්ට්ගේ ඔයාලගේ රික්වයර්මන්ට් එක ගෙස්ට්ගේ ඒ කියන්නේ මෙනු එකේ තියෙන දේවල් වලට අමතරව වුණත් ගෙස්ට්ගේ රික්වයර්මන්ට් එකත් එක්ක අපිට පුළුවන් ඒක ඔබේ දිනේ ඔබේ මංගල දිනේ ඒ ඔබේ මංගල දිනය ඔබට අවශ්‍ය විදිහට කරන්න තමයි රන්දිය අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ. අපිට ඕන දේ නෙමෙයි. ඔයාලට ඕන විදිහට අපේ දේවල් වෙනස් කරගෙන අලුත් දෙයක් ඕගොල්ලෝ හැමෝටම දෙන්න තමයි අපි රන්දිය ටීම් එකක් ඉන්නේ. දැන් අපි දන්නවා මේ බෝල්ගොඩ ගඟ ආශ්‍රිතය මේ මොරටුව පානදුර පිළියන්දල ඔය ඒරියා එක ඇතුලේ තියෙනවා විශාල විලාසාම හොටෙල්ස් ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඇයි අපි හොටෙල් රන්දියකටම එන්න ඕන? මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? රන්දිය අපි ගාවට එන්න ඕනේ ඔයගොල්ලෝ. ඇත්තටම අපි මේ අපිට ලැබිලා තියෙන ස්වභාව සෞන්දර්යයත් එක්ක තියෙන දේට එකතු කරලා අපි මේ වෙනකොට මොරටුව පානදුර කල්තර මේ අපට තියෙන හොඳම වෙඩින් පැකේජ් එක මේ වෙනකොට හඳුන්වා දෙලා තියෙනවා. ඒ නිසා තමයි ඔයගොල්ලෝ රන්දියකට එන්න ඕනේ. හොඳම සහ ලාභම. අනිවාර්යයෙන්. එතකොට මේ පැකේජ් එක ගාන කොහොමද එන්නේ? පැකේජ් එකේ ගාන නිසා per person 6,000 වෙන්නේ. per person 6,000. මේක all included නේද? all included. ඕකේ ඇත්තටම සට එක විතරයි තියෙන්නේ මම මේක තියෙනවා decorations, එතකොට pool ceremony and entertainment, complimentaries and valued services වගේම මෙනු එකත් ඇතුළත් මේ හැමදේම ඇතුළත් ෆොටෝ ලොකේෂන් මේ හැම දෙයක්ම ඇතුළත් තමයි විශේෂයෙන් සඳහන් කරන්න එතනදී මට අපේ හැමදේම කියලා කිව්වම ඕකේ liquor, beer, wine, chases, wedding cake pieces, ඔයාලගේ cake structure එක. එතකොට ඔයාලගේ මේ bride ගේ හරි groom ගේ හරි wedding car එක with decor මේ ඔක්කොම ඒකමත් එක්ස්ක්ලූසිව් පැකේජ් එකක් කියලා ඔයගොල්ලන්ට එන්න විතරයි තියෙන්නේ. ඕකේ සමහර වටයන් වල තියෙනවා ඒ ටැක්ස් කවුන්ට් වලට යනකොට groom ගේ මුල් ඇඳුමේ ඉඳලා bride ගේ jewelry kit එකේ ඉඳලා අපි ඔය පැකේජ් එකේ ඔයගොල්ලන්ට free of charge දෙනවා. එහෙනම් මේක ගොඩක්ම වාසි පැකේජ් එකක්. අනිවාර්යයෙන්. හරි අපි එහෙනම් ඊළඟට යමු හෝල් 2 එකට හෝස්ට් එක බලලා සහ මේ ලොකේෂන් අපි බලමු කොහොමද කියලා තේරෙන්නේ. දැන් අපි ඇවිල්ලින්නේ පළවෙනි හෝටල් පළවෙනි හෝල් එකට. මේකවද? රන්මිනි ගාඩන් හෝල් එක. එහෙනම් අපි එතනට ගිහලා බලමු. මේක තමයි එන්ට්‍රන්ස් එක නේ. හරි දැන් අපි ඉන්නේ රන්මිනි ගාඩන් හෝල් එකේ නේ. එතකොට මේකේ කැපැසිටි කොහොමද? මේකෙන් අපිට 250 පැක්ස් වෙනකන් දාන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි මෙතන අපිට ගාඩන් ඇක්සස් එක තියෙනවා. මේ හෝල් එක ගන්නකොට මේකේ හෝල් එකත් එක්කම මේකෙන් එළියේ ගාඩන් විව් එකත් එක්ක තමයි අපිට. අයියෝ මේ පූර්වෙම ඔක්කොම එතන ඇඩ් කරන්න පුළුවන්. දැන් අපි ඉන්නේ අවුට්ඩෝර් පෝරුව කරන ඒරියයි. එතකොට මෙතන අවශ්‍ය විදිහට ඔයගොල්ලෝ කස්ටමයිස් කරලා ඒ විදිහට දෙනවා. ඔව්. ගොඩක් කලාවට අවුට්ඩෝර් පෝරුව යනකොට මේ ගහත් එක්ක මේ රංගින් තියෙන වීව් එකත් එක්ක ගොඩක් ගෙස්ලා මෙතන සිලෙක්ට් කරනවා. ඒ වගේම අපේ නුග ගහක් තියෙනවා ලොකු. එතන ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. පූල් එකත් එක්ක තියෙන ලොකේෂන් එකක් ගෙස්ලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඒක ගෙස් එක කැමැත්ත අනුව. බොහෝ විට ගොඩක් ගෙස්ලා මෙතන තමයි සිලෙක්ට් කරගන්නේ. එතකොට මේ අපි හිතමු අල තීම් එකත් එක්ක ඒවා කස්ටමයිස් කරලා දෙනවද? ඔව්.
අපි තෝරාගත්තු පැකේජ කීපයක් ඔස්සේ ඔගොල්ලන්ට අපේ ඩෙකරේෂන් ඉදිරිපත් කර. එතකොට ඕගොල්ලන්ගේ කැමැත්ත පරිදි ඕගොල්ලෝ කැමති ඩෙකරේෂන් එකක් සිලෙක්ට් කරගෙන ඔයාලගේ තීම් කලර්ස් වලට ඒව වෙනස් කරලා ඒ විදිහට ප්‍රිපෙයාර් කරලා දෙන්න අපේ හොටෙල් එකේ පැත්තෙන් සෑදී පැදී. එතකොට පූර්ව චාරිත්‍ර කරන්නේ ඒ ගැන පොඩ්ඩක් විස්තර. පූර්ව චාරිත්‍ර ගැන කිව්වොත් එහෙනම් පූර්වට අදාළ ඔක්කොම දේ. දැන් මංගල ගාථා, පූර්වාෂ්ටක, නැටුම් කණ්ඩායම ඒ හැමදේම අපේ මේ පැකේජ් එක ඇතුලේ තියෙනවා. එතකොට ඕගොල්ලන්ට තියෙන්නේ අපිට මේ පැකේජ් එක අරහා බාර දුන්නම ඇත්තටම වෙඩින් ප්ලෑන් කෙනෙක්ගෙන් වෙනකොට අපි රන්දේ හොටෙල් එක විදිහට අපේ පැත්තෙන් කරනවා. එතකොට ඕගොල්ලන්ට තියෙන්නේ ඇවිල්ලා අපිත් එක්ක කතා කරලා පුංචි ඔකේ එකක් දීලා වැඩේ පටන් ගන්න විතරයි. ඔයාලට එකම තැනකින් කිසිම ප්‍රශ්නයක් නැතුව ප්‍රෙෂර් එකක් නැතුව ඕගොල්ලන්ගේ ලස්සන දවස ලස්සන කරගන්න. ලස්සනට එන්න විතරයි තියෙන්නේ. කපල් එකට අර හිසරා දෙයක් කරගන්න කිසිම දෙයක් නැහැ. කිසිම හිසරා දෙයක් නැහැ. එදා උදේට ආවනම් හරි. එන්න තමයි තියෙන්නේ. එන්න කාර් එකක් අපි දෙනවා. එන්න කාර් එකක් දෙනවා. අපි පැකේජ් එකේ කාර් එකක් දෙනවා. අන්න ඒකත් හම්බෙනවා. ඉතින් හොටෙල් රන්දිය එකට මුරුඩු රන්දිය හොටෙල් එකට ඇවිල්ලා කතා කරලා බලන්න. උගන්ට බෙස්ට් පැකේජ් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි ඊළඟ හොල්ලත් බලන්න ගිහලා එතනදි කතා කරමු ඩෙකරේෂන්ස් ගැන. ඒ ඩෙකරේෂන්ස් කොහොමද සිද්ධ වෙන්නේ කියලා විස්තරත් කතා කරමු. දැන් මේ අපි ඇවිල්ලා ඉන්න හොල් එක මොකක්ද? ෆ්‍රන්ෂබෝඩ්. හරි. කොහොම රන්නේ? ඔක්කොම එතකොට මේකේ කැපැසිටි කොහොමද? මේකෙත් අපිට 175 වෙනකම් පැක්ස් කවුන්ට් එක දාන්න පුළුවන්. පූර්ව චාරිත්‍රය මොකද නැත්නම් අපිට 200 සෙකන්ඩ් හෝම් කමින් එකක් වගේ යනවා නම් 200 පැක්ස් වගේ දාන්න පුළුවන්. ඊට අමතරව පූර්ව වගේ එනවනම් අපිට 150 170 විතර වගේ ගානකින් පොඩ්ඩක් බැලන්ස් කරන්න. හරි. දැන් අපි එහෙනම් කතා කරගෙන යමු අර පැකේජ් එක ගැන. 6000 පැකේජ් එක ගැන. 6000 පැකේජ් එකේ යන ඩෙකරේෂන් ගැන පොඩ්ඩක් අපි කතා කරමු. ඩෙකරේෂන්ස් ගත්තොත් එතනදී අපි එන්ට්‍රන්ස් එක, නේම් බෝඩ් එක, ටේබල් ඩෙකෝ, සෙටි බෑග්, කොයින් ලැම්ප්, හික් ටේබල්, කාර් ඩෙකෝ, පෝරුව, කේක් ටේබල්, ගිෆ්ට් ටේබල්, කේක් ස්ට්‍රක්චර් එක මේත් අපි පැකේජ් එකට දෙන කේක් ස්ට්‍රක්චර් එකක් තමයි මේ තියෙන්නේ. රෙජිස්ට්‍රේෂන් ටේබල්. ඒ ඔක්කොම අපි ඩෙකරේෂන්ස් හොටෙල් එකකින් දෙනවා. මේ තියෙන්නේ ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන් මේකෙන් ඔයාලා කැමති කොයි විදිහේ ඩෙකරේෂන් එකක්. එතකොට මේ පැකේජ් එකට අදාළව යන්නේ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස්ද යන්නේ නැත්නම් ෆ්‍රෙෂ් ෆ්ලවර්ස්? ගොඩ විට ආටිෆිෂල් වලින් යන්නේ. හැබැයි අපේ පැකේජ් එක through ගිහිල්ලා ගෙස්ට් මොනවා හරි ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ඇඩ් කරන්න ඕන නම් එතනදී ඔයගොල්ලන්ට අර යන ඇඩිෂනල් පේමන්ට් එක විතරක් අපේ ඒ වෙන්ඩර්ටම දීලා ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලින් උනත් කරගන්න පුළුවන්. එතකොට දැන් මේ වගේම තව හෝල් එකක් තියෙනවා. දැන් මේක අප්ස්ටෙයාර් හෝල් එකක්. ඔව්. මේ වගේම තව හෝල් එකක් අපේ තව පල්ලේ හෝල් එකක් තියෙනවා රන්සර් හෝල් එක. ඒකෙත් අපේ සාමාන්‍ය 100 පැක්ස් වලට වගේ ෆන්ක්ෂන් එකක් අරේන්ජ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ එන්ගේජ්මන්ට් වගේ එන්ගේජ්මන්ට් එකක්, පොඩි හෝම් කමින් එකක්, ස්මෝල් ක්‍රවුඩ් එකකට තමයි අපි ඒක ඒ අවස්ථාව දීලා තියෙන්නේ. එකත් මේ වගේම තමයි එන්වයරන්මන්ට් මේ වගේම තමයි. හරි. ඊට පස්සේ දැන් අපේ ආයෙ තියෙනවා දැන් අවුට්ඩෝර් ලොකේෂන්ස් තියෙනවා. මේක සෑහෙන ෆොටෝ ලොකේෂන්ස් නේද? ඔව්. අපි ෆොටෝ ලොකේෂන් වලට විතරක්ම සමහරක්ලට අපේ ඉන්න වෙනම කපල්ස් ෆොටෝ ලොකේෂන් වලට විතරක්ම ඉන්න. අපි අපේ වෙඩින් එකක් යන කපල්ස් වලට මේ ෆොටෝ ලොකේෂන්ස් ඔක්කොම ෆ්‍රී දෙනවා. ඒ වගේම මට මෙන්ෂන් කරන්න ඕන අපේ මේ 6000 පැකේජ් එකේදී ඔයාලගේ පැක්ස් කවුන්ට් එක 200 ඉන්ක්‍රීස් වෙනවා නම් අපි බණ්ඩාරගම කිරල ගාඩන් එකේ ෆොටෝ ෂූට් එකක් අපි පැකේජ් එක through ෆ්‍රී දෙනවා. ඊට අමතරව බෝට් රයිඩ් එකක් එක්ක ෆොටෝ ෂූට් එක ගන්න පුළුවන්. සහ ග්‍රෝම්ගේ මුල් ඇඳුම, බ්‍රයිඩ්ගේ ට්‍රැඩිෂනල් ජුවලරි කිට් එක අපි ඒකත් පැකේජ් එක through ඕගලන්ට ෆ්‍රී දෙනවා. බලන්න කරගන්න දෙයක් ඇත්තම නෑ මේ පිටින් කියලා ඔක්කොම ටික මේ හොටෙල් රන්දියගේ නම මතකුණා මට. ඔයාලගේ ෆස්ට් ඉයර් ඇනිවර්සරි ඩිනර් එකකුත් අපි හොටෙල් රන්දිය වලින් සූදානම් කරලා දෙනවා. ඒක නම් මරුම වැඩක්. කියන්නේ හොටෙල් එකකින් එකපාරට කපල් එක අතරින්න අවුරුද්දක් යනකම් අවුරුද්දක් යනකම් පස්සේ ඒත් අතරින්න බබාගේ පොස් බර්ත් එකත් අපි ඒකින්ම කතා කරගන්නත් ඕනනේ. දැන් හොටෙල් රන්දියත් එක්කම ජීවිත කාලෙම ඔයගලන්ගේ උත්සව අවස්ථාව සමරන්න ඔන්න අවස්ථාව තියෙනවා. නයිට් ෆන්ක්ෂන් එකේදී අපි සාමාන්‍යයෙන් හොටෙල් එකේ ගොඩක් දුරට කවර් කරලා තියෙනවා අපි ලයිටින්ග්ස් පැත්ත. ඊට අමතරව ඒවට ෆන්ක්ෂන් එකක් යන වෙඩින් එකක් එන්ගේජ්මන්ට් එකක් යන ඉන් එහාට ගියපු දෙයක් හයිලයිට් වෙන්න ඕන තැනක්ද එතනදී අපිට අපේ අය සම්බන්ධ කරලා ඔයාලට ඩෙකරේෂන් කරවලා දෙන්නත් පුළුවන්. ඔයාලට අවුට් මොන හරි වෙන පාර්ශවයක් ගෙනල්ලා ඔයාලගේ ඩෙකරේෂන් එක හොටෙල් එකේ කරගන්න පුළුවන්. එතකොට දැන්
පැකේජ් එකේ තියෙනවා හනිමූන් රූම් ෆැසිලිටිස් දෙනවා කියලා. එතකොට ඒක කොහොමද ලැබෙන්නේ? ඒක අපි ෆුල් බෝඩ් බේසිස් පැකේජ් එකක් ෆුල් බෝඩ් බේසිස් හනිමූන් රූම් එකක් තමයි දෙන්නේ. ඒක ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් එක කියන්නේ රෝසස් එක්ක එන ඩෙකරේෂන් එකක් එක තමයි හනිමූන් රූම් එක අපි දෙන්නේ. එතකොට ඒකට full access එක ඔයාලගේ meals තුනම ඒ හැමදේම include වෙලා තමයි අපි හනිමූන් පැකේජ් එකක් විදිහට ඒක පැකේජ් එකට ඇතුල් කරලා ඒක one day පැකේජ් එකක් දෙනවා. one day එකක් තමයි යන්නේ. ඉන් එහාට ගිහින් ඔයගලන්ට continuously යන්නත් පුළුවන්. එතකොට අපේ special rates වලට තමයි යන්නේ අපේ පැකේජ් එක through වෙන guest ලට එයාලට තව දුරටත් අපිත් එක්ක හනිමූන් එකේ රැඳී ඉන්න ඕනේ නම් ඒ විදිහට තමයි ඒක වෙනම වෙන් කරන ගාස්තුවක් කියන්නේ වගේ නෙවෙයි. ඒකට අපි ස්පෙෂල් කන්සර්න් එකක් දෙනවා එතනදී අපේ ගෙස්ට්. එළියෙන් එන ගෙස්ට් අපේ හනිමූන් රූම්ස් වලට විතරක් මෙන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ දැන් අපේ ඩේ අවුට් වලට එනවා. ඩේ අවුට් වලට කොහොමද මේ ඩේ අවුටින් වලට එනවා නම් අපේ වෙනම සන්ඩේ බුෆේ එක යනවා. සන්ඩේ බුෆේ ගැන කිව්වොත් එහෙම per person 2800 වැටෙන්නේ. වෙල්කම් ඩ්‍රින්ක් එක තියෙනවා, ඕපන් බුෆේ එකක් තියෙනවා, වරටීස් 16ක් විතර තියෙන බුෆේ එකක් යන්නේ. ඊට අමතරව full access එක හම්බ වෙනවා. boat ride එකක් තියෙනවා. ඒක ස්පෙෂල් මම මෙන්ෂන් කරන්න ඕනේ. evening snack එකක් තියෙනවා. tea and piece of butter tea. මේ ඔක්කොමත් එක්ක මේ බොල්ගොඩ ගඟ ගාව මේ නිදහස් පරිසරයේ දවස ගත කරන්න යන්න ඔයාලට 2800ක් තමයි 700 තමයි එක්කෙනෙක්ට කෙනෙක්ට යන්නේ. හරි. එහෙනම් අපි බලමු දැන් එතකොට අපිට තව කතා කරන්න බැරි වෙච්ච කාරණාවක් තමයි අතන මේ තේන්න දින බා ෆැසිලිටි. ඔව්. අපි හાર્ඩ්ලික සප්ලික දෙකම කරන හොටෙල් එකක්. එතකොට ඔයාලගේ උත්සව අවස්ථාවන් වලට ඔයාලට අපේ දෙන පැකේජ් එකේදීත් අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. විශේෂයෙන් මම ඒක කියන්න ඕනේ. ඔයාලගේ මේ 6000 යන පැකේජ් එක ඇතුළේ ඔයාලගේ ෆන්ක්ෂන් එකට යන හાર્ඩ් ලිකර් එක. අපි ඒකට විස්කි එකක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඔයාලට සිලෙක්ෂන් දෙකක් වුණා සිලෙක්ට් කරන්න පුළුවන්. beer unlimited දෙනවා, wedding cake pieces දෙනවා, ice coffee, bites, chasers මේ ඔක්කොම. ඔයාලගේ ට්‍රැඩිෂනල් වෙඩින් එකක් යනවා නම් ටී ටේබල් එකට අවශ්‍ය කරන ටී ටේබල් ෆැසිලිටි එක පවා ඒ ෆුඩ් එක කිරිබත් මේසේ, කැවිලි මේසේ ඒ ටිකට අදාළ ඔක්කොම ටික අපි මේ 6000 රුපියල් 6000ක් ඇතුලේ අපි ඔයගොල්ලන්ට ඒ හැමදේම ලබා දීලා තියෙනවා එකම තැනකින්. ඔයාලගේ පහසුවක් හිතෙනවා. අපේ සේවය ගැන මම කියනවා. හොස්පිටැලිටිනේ. අපි හොටෙල් එකක් විදිහට මෙතනට එන අපේ ගෙස්ට් එයාලගේ ෆන්ක්ෂන් එක ඔයාලා අපිත් එක්ක ඇවිල්ලා ෆන්ක්ෂන් එක කතා කරන වෙලාවෙ ඉඳලා ෆන්ක්ෂන් එක ඉවර වෙනකම් ඔයාලා හනිමූන් එකේ ඉඳලා යනකම් වෙනකම් අපිට දෙන්න පුළුවන් උපරිම සේවයක් අපි හොටෙල් එකේ ස්ටාෆ් එකේ හැමෝම හොටෙල් එකක් විදිහට උපරිමයෙන් ගෙස්ට් වෙනුවෙන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ ලස්සන ලොකේෂන් එක. ඒ කියන්නේ බෝල්ගොඩ ගඟ ආශ්‍රිතව ඔයගොල්ලන්ගේ වෙඩින් එක ගන්න ප්ලෑන් කරනවා නම් ඉතින් මේක තමයි හොඳම තැන. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඇවිල්ලා කතා බහ කරලා බලන්න. මේ ස්ටාෆ් එකත් මාර්ම හොඳයි. ඉතින් ඇවිල්ලා කතා බහ කරලා බලන්න ඔයගොල්ලන්ට සූට් වෙනවද කියලා මේ ලොකේෂන් එක මේ හොටෙල් එක. අපි මේ බොල්ගොඩ ගඟ දිගේ කදුරුදුවට තමයි යන්නේ. කදුරුදුව කියන්නේ ඇත්තටම මේ ගොඩක් ලස්සනයි. බලන්න ඔයගොල්ලෝ බලද්දි පේනවා මේ කියන්නේ අර අපි හැමතිස්සෙම කොන්ක්‍රීට් එක ජීවත් වෙන මිනිස්සුනේ කොළඹවට කියන්නේ මේ යනකොට මේ තියෙන ෆීලිං එක හරි ලස්සන ෆීලිං එකක්. මේක අපි හනිමූන් කපල් එකට එයාලගේ ෆුඩ් පැකේජ් එකේදී බෝට් රයිඩ් එකක් ඔෆර් කරනවා. ඊට අමතරව අපේ ලේඅවුටින් පැකේජස් වලට එන ගෙස්ට්ලටත් අපි මේ බෝට් රයිඩ් එක අපි සන්ඩේ බුෆේ එකේදී ෆ්‍රී දීලා තියෙනවා. දැන් අපි ලස්සන බෝට් රයිඩ් එකකුත් ගියා. ඉතින් අපි අවසාන වශයෙන් අහන්න ඕනේ මේ දැන් අපේ වීඩියෝ බලලා හොටෙල් රන්දියේගේ රන්දි හොටෙල් එකේ තමන්ගේ වෙඩින් එක ගන්න කියලා තීරණය කරන කපල්ස් වලට මොනවාද රන්දි හොටෙල් එකෙන් දෙන්නේ? අපි හොටෙල් එකකින් බලාපොරොත්තු වෙනවා වීඩියෝ එක බලලා එන ගෙස්ට් අතර ටෝටල් බිල් එකෙන් 25000 කෑෂ් ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඔන්න එහෙනම් කෑෂ් ඩිස්කවුන්ට් එකකුත් ලැබෙනවා 25000 වල. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන හරිය සරල දෙයක්. අපේ වීඩියෝ එක අතරතුරදී ඔය පෙන්නන කෝඩ් එක හොටෙල් එකට ඇවිල්ලා ඔයගොල්ලෝ බුකින් එක දාන්නලාට කිව්වනම් ඔයගොල්ලන්ට ඒ 25000 ඩිස්කවුන්ට් එක ලබා ගන්න පුළුවන්. ඔයාලා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරන්න අපද කරන්න එපා. ඒ වගේම ඩේලි අප්ඩේට්ස් බලන්න, වෙඩින් රිවිව්ස්, ඩේලි අප්ඩේට්ස් බලන්න. වෙඩින්ස් වලට අදාළ ඩිස්කවුන්ට් ඔයගොල්ලන්ට ගන්න ඕන. නිතරම රැඳිලා ඉන්න. ඒ වගේම ඔයගොල්ලන්ට
ගැලපෙන ඔගලන්ගේ වෙටිනට ගැලපෙන ඔගල නොදන්න බොහම ඇත්තැන් ඔගලන්ට අප YouTube චාල්ල කර හොයාගන්න පුළුව අපි ගියනම් ඊළඟ විඩියක හම්බෙමු. වෙලංකාව පළවෙනි YouTube වෙඩින් ඩිරෙක්ටර් එක වෙඩ්මේට්